හරි. පළවෙනි වීඩියෝ එකෙන් අපි අර චුල්ලසෙට්ටි ජාතක කතාවේ මීකුණ විකුණන තැනට එනකන් කතා කරා. එතකොට තරුණයා මීකුණ විකුණලා තඹකාසියක් උපය ගත්තා කියලා කිව්වා. අපි එතනින් පස්සේ එයා ඊළඟට කරපු ව්‍යාපාරේ මොකද්ද කියන එක අද ඉගෙන ගමු. ඉගෙන ගන්නවා කියන්නේ පුතේ මොනවත් එක්කද? ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයනයේ සංකල්පත් එක්ක. අපිට දැන් අපි මොකද කරන්න යන්නේ මේක ප්‍රායෝගික විෂයක්නේ. ඒ නිසා අපි මේකේ තියෙන ප්‍රායෝගිකත්වය මේ ඉගෙන ගන්න යන්නේ. සාමාන්‍ය ජීවිතේ කොහොමද ඒවා භාවිතා වෙන්නේ කියලා ඉගෙන ගන්න. පුතේ සාමාන්‍යයෙන් ඔය විදිහට ව්‍යාපාරයක් කරලා මුලින්ම සල්ලි හැම්මුනහම ගොඩක් මිනිස්සු ඒක ඉස්සරහට දියුණු කරගෙන යන්නේ නැති හේතුව තමයි ඒ ලැබෙන මුදලයා සන්තෝෂෙ වැඩිකමට මොකද කරන්නේ? සතුට වැඩිකමට පරිභෝජනය කරන්න පෙළවෙනවා. දැන් ගොඩක් වෙලාවට පුතේ වෙන කෙනෙකුට ඔය කාසිය හම්බුණා නම් එයා දැන් මෙච්චර කල් හිටියේ දුප්පත්කම ඉන්නේ සල්ලිත් නැතුවනේ. අන්න මේ දක්වා ඉටු කරගත්ත නැති උවමනා ඉටු කරගන්න පටන් ගන්නවා. රස කෑමක් කනවා, සමහරු වෙලාවට ඇඳුමක් ගන්නවා. ඔය වගේ දේවල් කරන්න ඉඩ තියෙනවා. හැබැයි මෙතනදි වෙන්නේ ඊට වඩා ටිකක් වෙනස් දෙයක්. එයා කරන්නේ දැන් පුතේ තරුණයා හිතනවා මගේ මේ මුදල තව වැඩි කරගන්නේ කොහොමද? මම වෙන ව්‍යාපාර කටයුත්තක් කරන්නේ කොහොමද කියලා. ඒ අවස්ථාවේදී දැන් ඔයා හිතන්න පුතේ තඹ එක කාසියක් තියාගෙන වෙළඳ සැලක් මිලදී අරගෙන ඒකට අවශ්‍ය භාණ්ඩ මිලදී අරගෙන එයාට ව්‍යාපාරයක් පටන් ගන්න මදි නිසල්ලි. එයා ගාව තියෙන්නේ කුඩා ප්‍රාග්ධනයක්. සුළු මුදලක් තියෙන. හැබැයි ඒ සුළු මුදල ආයෝජනය කරලා ඊළඟට කරන්න පුළුවන් ව්‍යාපාරයක් මොකක්ද කියලා බලනවා. දැන් මුල් අවස්ථාවේදී යාට අර බිම වැටිලා තිබිලා නිකන් දෙයක් හම්බුනේ. දැන් හැමදාම එහෙම වෙන්නේ නැහනේ. එයා එතකොට ඒකේ ගැන හිතන්න ඕන. මේක වර්ධනය කරන විදිහ. පුතේ මේ තරුණයා දකිනවා කාන්තාවන් පිරිසක් කැලේට ගිහිල්ලා නැත්තම් මල් උයනකට ගිහිල්ලා මල් නෙලාගෙන එනවා. හැමදාම යාලා එනවා. ඔක කලිනුත් දැකලා තියෙනවා. එයාට මතක් වෙනවා ඒ කොහෙවත් වෙළඳ සැලක්වත් ඒගොල්ලොන්ට ජලයවත් කෑමවත් ගන්න තැනක් නැහැ කියලා. මොකද කැලේට ආසන්නේනේ තියෙන්නේ. ඒතර නගරයෙන් බැහැර තමයි ඒක තියෙන්නේ. ඒතර මේ තරුණයාට මතක් වෙනවා දැන් මේ මිනිස්සු හරිම වෙහෙස මහන්සියෙන් ඉන්නේ. එයාලා කවදාවත් මේ වතුරවත් කෑමවත් අරන් යන්නේ නැහැ. හේතුව බැලුවාම දැන් වතුර කෑම අරන් යන්න ගියොත් පුතේ වෙනම මහන්සියක් දරන්න එපා මේ ටික අරන් යන්න. ඒතර ඒක ඉඩ ප්‍රශ්නයක් වෙනවා. හැබැයි මෙයාලා එද්දි ඔළුවට අතට සියලු විදිහට පුළුවන් තරම් උපරිම මල් ප්‍රමාණයක් ගේනවා. ඒතර මල් වැඩියෙන් ගේන්න ඕන නිසා එයාලා කැම බීම අරගෙන යන්නේ මේක තරුණයා දකිනවා. තරුණයා මොකද කරන්නේ? ගිහිල්ලා එයා ගාව තියෙන සුළු මුදල දීලා මැටි මුට්ටියකුයි මැටියෙන් හදපු කෝප්ප කිහිපයකුයි උක්හකුරු මුලකුයි ගන්නවා. එතකොට ඒක ගන්න හේතුව තමයි පුතේ මෙයා දැනගත්තා අර කාන්තාවන්ට පිපාසය සහ වෙහෙස තියෙනවා. හැබැයි වෙහෙස නිවන්න කොහෙවත් කෑම බීම ගන්න තැනක් නැහැ. පුතේ බලන්න ව්‍යාපාර අධ්‍යයනයේ පැත්තෙන් ගත්තොත් එහෙම එයා ව්‍යාපාර අවස්ථාවක්නේ හඳුනාගත්තේ. යම් පාරිභෝගිකයෝ පිරිසක් තෝරගෙන එයාලගේ මේ දක්වා ඊට නොවිච්ච උවමනා ටිකක් එයා හඳුනාගත්තා. උවමනා හඳුනාගත්තා. හඳුනගෙන ඒකට අවශ්‍ය විදිහට එයා පිළිතුරක් සෙව්වා. නව ව්‍යාපාරයක් ආරම්භයක් විදිහට තමයි ඒක ගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට දැන් මෙයා කරන වැඩේ ගිහිල්ලා ඉවරලා ලී දඬු ටිකක් අරගෙන පොඩි මැස්සක් හදනවා. දැන් මෙයාට වෙනම මේසයක් හදන්න එහෙම ධනයක් නැහැ. පොඩි මුදලක් නේ තිබ්බ මුදල වියදම් වුණා. ඒතර එයාගේ ශ්‍රමය යොදාගෙන, එයාගේ දැනුම යොදාගෙන එයා අර කාන්තාවන් මල් නෙලාගෙන එන ප්‍රදේශයේ ඒ ආසන්න තැනක මේ පැන් සහ අකුරු තියාගෙන හිටියා. දැන් පුතේ කාන්තාවන් ටික ඔන්න එනවා දැන්. මල් නෙලාගෙන එයාලා එනවා. එයාලා දැකලා පුදුම වෙනවා මේ කැලේක මේ වගේ කෙනෙක් ඉන්නවා වතුර සහ හකුරු තියාගෙන. අහලා බැලුවම කිව්වේ ඔයාලා මහන්සි වෙලා එන නිසා කොහෙවත් ඔයාලට ජලය පරිභෝජනය කරන්න හම්බෙන්නේ නැති නිසා මම මේ වගේ දෙයක් කරා කියලා. ඒතර කාන්තාවන් හරි සතුටු වෙලා මේ පාරිභෝගිකයෝනේ මෙයාගේ හරි සතුටු වෙලා මේ පැන් සහ හකුරු පාවිච්චි කරනවා. පුතේ දැන් හිතන්න ඔයාලත් ස්පෝර්ට් මීට් කාලට එහෙම අර දුවද්දි මහන්සි වෙද්දි ග්ලූකෝස් එහෙම ගන්නව නේද? ඇයි වඩිකින්නට වඩා ෂණික ශක්තියක් නේ ඕන වෙන්නේ. එතකොට හකුරු සහ ජලයෙන් ඒක වෙනවා. එතකොට මෙයාලට ගොඩක් අර මහන්සි ගතිය යනවා. දැන් අපි මහන්සි වෙද්දි තේ එකක් එහෙම බොන්නේ. අන් ඒ වගේ. එතකොට මෙයාලා ගොඩක් සතුටු වෙලා කියනවා දැන් අපි ගාව නම් සල්ලි නැහැ. මොකද කැලේට එද්දි සල්ලි අරගෙන එන්නේ නැහැ. ඔයාට මේවට කොහොමද ගෙවන්නේ කියලා අහනවා. ඊට මෙයා කියනවා හරි කලබල වෙන්න එපා. ඔයාලා ওই මල් වලින් ටික ටික මට දීලා යන්න. මම ඒවා විකුණ ගන්නම් කියලා.
පුතේ බාණ්ඩේ තරුණයා ගොඩක් බුද්ධිමත් නේද? එයා තමන්ට ව්‍යාපාර අවස්ථාවක් තියෙනවා. එයා ගාව තිබ්බ මුදලත් පොඩි නිසා එයා තෝරගත්ත අර වගේ වැඩක්. හැබැයි මුදලින් සල්ලි නොලැබුණාට ඒ ලැබෙන භාණ්ඩ නැවත විකුණලමක් කරන්න පුළුවන්. එයාට සල්ලි උපයන්න පුළුවන් කියලා එයා දැනගත්තා. දැන් බලන්න පුතේ ඔයා දන්නවා ව්‍යාපාර අධ්‍යයනයේ විෂය ආරම්භ වෙද්දී අපි ව්‍යාපාර විකාශනය කියලා එකක් කතා කරනවා. කියන්නේ ලෝකේ ව්‍යාපාර ආරම්භ වුණේ පුතේ භාණ්ඩ හුවමාරු ක්‍රමයේනේ. අපි කියනවා බාටර් සිස්ටම් කියලා. බාටර් ක්‍රමයෙන් තමයි ව්‍යාපාර ආරම්භ වුණේ. එතකොට දැන් බලන්න මීකුණ වික්කේ කාසිවලට. ඒ කියන්නේ මුදල් පරිහරණය තිබිච්ච කාලයක වුණත් මෙයා තෝරගන්නවා භාණ්ඩ හුවමාරුව. හේතුව මෙයාට ඒ භාණ්ඩ ටික නැවත විකුණලත් ලාභයක් උපයන්න පුළුවන් නිසා. ඒතර තරුණයා මොකද කරන්නේ? පැන් සහ හකුරු ටික දෙනවා. ඒකට උපයපු මල් ටික ගෙනහිල්ලා මක් කරනවද? හවසට විකුණලා ලාභයක් උපයනවා. පුතේ දැන් මෙතන තව දෙයක් තියෙනවා බලන්න විවිධාංගීකරණය. මෙයා එක බිස්නස් එකකින් බිස්නස් තව දෙකක් බවට පරිවර්තනය කරා. ඒතර ව්‍යාපාරයක තියෙන අවදානම අඩු කරන්න පුතේ ව්‍යාපාර විවිධාංගීකරණය කියන එක වැදගත්. අනිත් එක බලන්න නව්‍යතා සම්පාදනය කියන එක. අපි ව්‍යවසායකයෙක් වෙන්න නම් පුතේ අලුත් දේවල් කරන්න ඕනේ. ඉනෝවේෂන් තියෙන්න ඕනේ අපේ. නව්‍යතා සම්පාදනය කියන එක මේ ව්‍යවසායක තරුණයාගේ තියෙනවා. ඒ කියන්නේ මෙච්චර කල් අනිත් අය කරන ව්‍යාපාරයක් කරෙහි නෑ. අලුත්ම අවස්ථාවක් වෙළඳ පොලේ හඳුනගෙන ඒකට තමයි මෙයා ක්‍රියාමාර්ග ගත්තේ. එතකොට නව්‍යතා සම්පාදනය කියන එකත් මේ තරුණයා හොඳටම සිදු කරලා තිනවා. අපි ව්‍යවසායකත්ව පාඩමේදී ඔක ගොඩක් කතා කරනවා. ඒතර දැන් මෙයා බලන්න අලුත් ව්‍යාපාර අවස්ථා හඳුනාගත්තා. දැන් පුතේ තව එකක් තියෙනවා. ඕනෑම ව්‍යාපාරයක තියෙන ප්‍රධාන කටයුතු දෙකක් ඉගෙන ගන්නවා. අපි විෂය තුලත් ඒක ඉගෙන ගන්නවා. එකක් තමයි පුතේ මිනිස්සුන්ගේ අවශ්‍යතාව වමනා තෘප්තිමත් කරන එක. ඒ කියන්නේ සපුරාලන එක. බලන්න මේ තරුණයා තෝරගත්තේ මොකද්ද? මේ මල් නෙලාගෙන ඉන කාන්තාවන්ගේ පිපාසය කියන එක සංසිඳවන්න ඕනේ. එයාලගේ වෙහෙස මහන්සිය නැති කරන එක තමයි එයා තෝරගත්තේ. ඒතකොට ඇත්තට මෙතන අවශ්‍යතාව වමනා තෘප්තිමත් කිරීමක් වෙන්නේ නැද්ද? වෙනවා. ඒතකොට මේ ව්‍යාපාරේ ඔන්න දකින්න පුළුවන්. අනිත් එක තමයි පුතේ සම්පත් වලට අගය එකතු කිරීම. මේ මැටි මුට්ටියකුයි හකුරුයි තිබිලා එයා මොකද කරේ? එයා ගාව තියෙන මුදල යොදවලා මේ අපිට මුට්ටියට කියන්න පුළුවන් පුතේ ප්‍රාග්ධනය කියලා. මෙයාගේ ව්‍යාපාරයේ සුළු ව්‍යාපාරයක් නෙතොර මුට්ටියට කියන්න පුළුවන්, කලයට කියන්න පුළුවන් ප්‍රාග්ධනය. කෝප්ප වලටත් එහෙමයි. ඒ වගේ මෙයා වතුර යොදාගත්තා, එයාගේ ශ්‍රමය පාවිච්චි කරා. ඒ සියන සම්පත් වලට මොකක් කරාද? අගයක් එකතු කරලා ඒක සේවාවක් බවට පරිවර්තනය කරා. මොකද පැන් ටික තියෙන තැන නෙවෙයිනේ තිබ්බේ කැලේට අරගෙන ආවනේ. එතකොට එයාගේ ශ්‍රමය පාවිච්චි කරා. ඒ ඔක්කොම පාවිච්චි කරලා මොකක් කරාද? එයා මේ සම්පත් වලට අගයක් එකතු කරා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියන සියලු දේ එකට එකතු කරලා සේවාවක් ලබා දුන්නා. එතකොට බලන්න එයාගේ ව්‍යාපාරය තුල ගොඩක් දේවල් අපිට ගන්න තියෙනවා. පුතේ උතනින් අතරුන් නැහැ. එයා දෙවනි දවසෙත් ওই විදිහටම කරා. හැබැයි අලුත් දෙයක් කරා. පාරිභෝගිකයාගේ අවශ්‍යතාව වමනා හොඳින් වටහා ගත්තා. ඒතර මේ කාන්තාවන්ගේ අවශ්‍යතාව වමනා හොඳින් වටහාගෙන එයා ඊළඟ දවසේ අර මල් උයන ඇතුළටම මෙයාගේ මේ පැන් සහ හකුරු ටික අරගෙන ගියා. මොකද්ද පුතේ වෙනස? දැන් කලින් පාර අයිනේ මග තියන් හිටියා. දැන් ඒ අදාළ ස්ථානයටම අරන් ගියා. මොකද්ද වෙනස? වෙනස තමයි මෙන්න මේක. දැන් පුතේ මේ කාන්තාවෝ මල් නෙලාගෙන එන ගමන්නේ මේ වතුර බිව්වේ. මේ හකුරු පරිභෝජනය කරේ, හකුරු කෑවේ. හැබැයි ඔයාලා දන්නවා අපි මොකක් හරි මහන්සි වෙලා වැඩක් කරද්දී පොඩි බ්‍රේක් එකක් අරගෙන අපි මොනවා හරි කාලා බීලා ආපහු නැවත වැඩේ පටන් ගද්දී අපිට ගොඩක් වැඩ කරන්න පුළුවන්. මේ තරුණයා මේක හඳුනාගත්තා. එතකොට මේ අවශ්‍යතාව වමනා හඳුනා ගැනීම දෙවෙනි දවසේදී ඊටාම හොඳින් මෙයා කරා. එතකොට මෙයා මේ කාන්තාව මල් නෙලන ගමන් මහන්සි වුණාම වතුර ටිකක් හකුරු ටිකක් පරිභෝජනය කරනවා. ආපහු ගිහිල්ලා වැඩ කරනවා. එයාලගේ කාර්යක්ෂමතාවයත් ඵලදායීතාවයත් වැඩි වෙලා වෙනදට වඩා වැඩි මල් ප්‍රමාණයක් නෙලා ගන්න පුළුවන් වුණා. අන්න බලන්න පුතේ දැන් මේ ව්‍යාපාරවල ඵලදායීතාවය වැඩි වෙන එක, කාර්යක්ෂමතාවය වැඩි වෙන එක පවා මෙතන වුණා. ඒ කවුරු නිසාද? මේ දක්ෂ ව්‍යවසායකයා නිසා. පැහැදිලිද? ඔහොම යද්දි දැන් මේ කාන්තාවන්ට ගොඩක් හොඳයි, සතුටුයි. එයාලගේ ව්‍යාපාරය ගැනත් සතුටුයි. ඒ කියන්නේ සතුටුදායක පාරිභෝගිකයෝ පිරිසක් තමයි මෙයා නිර්මාණය කරේ. ඒ නිසා මෙයාලා වෙනදට වඩා වැඩිපුර මල් දුන්නා. අන්න දැන් තරුණයාගේ ලාභය වැඩි වුණා. ඒ විතරක් නෙවෙයි. එයාලා යන ගමන් කිව්වා අතිරේක වැඩිපුර තියෙන මල් ටික ඔයා කඩාගෙන විකුණ ගන්න කියලා.
එතකොට එයාට වෙනදට වඩා මල් හම්බුණා වගේම පුතේ අලුතෙනුත් මල් ටිකක් නෙලා ගන්න අවස්ථාව හම්බුණා. මොකද ඊළඟ දවසේ ආයි මල් හැදෙනවනේ. එයා කරපු සේවය වෙනුවෙන් එයාට ප්‍රතිඋපකාරයක් විදිහට වැඩි ලාභයක් ලබන්න පුළුවන්. බලන්න පුතේ දැන් එකක අපිට කොච්චර මේ ව්‍යාපාරය ගැන අදහසක් තියෙනවද කියලා මේ ව්‍යාපාර කටයුත්ත ගැන කොච්චර දැනුමක් අපිට උපය ගන්න පුළුවන්ද බලන්න අපේ කටයුතු වලට වර්තමානයේට. එයා හැමෝම කරන ව්‍යාපාරයක් කරන්න ගියේ නෑ. අලුත් දෙයක් කරා. නව්‍යතා සම්පාදනය. එයා පාරිභෝගික අවශ්‍යතා වුමනා වඩා හොඳින් හඳුනගත්තා. පුතේ ව්‍යාපාරයක සාර්ථකත්වයේ තියෙන්නේ අපි ආයෝජනය කරන මුදල නෙවෙයි. ඒ ව්‍යාපාරය තුලින් පාරිභෝගිකයාගේ අවශ්‍යතා වුමනා කොච්චර හොඳින් ඉටු වෙනවද කියන එක මත. මේ තරුණයා ඒ වැඩේ හරියටම කරානේ. ඒකේ තියෙන විශේෂත්වය තමයි දෙවනි දවසේ විද්‍යා ඊට වඩා සේවාවක් එයාලට සැපෙවුවා. ඒතර පාරිභෝගිකයා දිනපතා අපි අධ්‍යයනය කිරීමක් කරන්න ඕනේ. එහෙම වුණොත් අපිට ව්‍යාපාරයක් ලස්සනට ගොඩනගන්න පුළුවන්. දැන් බලන්න පුතේ ජාතක කතාවක තියෙන මේ සරල කතාවකින් අපිට කොච්චර දේවල් ජීවිතේට ගන්න පුළුවන්ද? ඔයා ව්‍යාපාරයක් නොකරත් පුතේ මේ දේවල් ජීවිතේට බලද්දි මේ ආර්ථික විද්‍යාත්මක පැත්තෙන් ව්‍යාපාර අධ්‍යයනයේ පැත්තෙන් මේවා දිහා බලද්දි අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් අපේ සාර්ථකත්වයට. තව එකක් තමයි මේ තරුණයා එයා ගැන නෙවෙයි හිතුවේ. ඒ සල්ලි ටික ආයෝජනය කරපු එක. දැන් සාමාන්‍ය ලෝකේ අපි ලාභයක් ලැබිච්ච ගමන් අපි ඒ පරිභෝජනයේට දේවල් ගන්නවා. නේද? ලොකු මුදල් වියදම් කරනවා අනවශ්‍ය දේවල් වලට. හැබැයි ඒකෙන් නැවත ඉපයීමක් වෙන්නේ නැහැ. හැබැයි මෙයා ආයෝජනය කරපු දේවල් වලින් මක් කරන්න පුළුවන් වෙනවද? නැවත උපයන්න අවස්ථාව ලැබෙනවා. හරි. අද දවසට ඔන්න තවත් අපි මේ ජාතක කතාවේ දෙවෙනි කොටසෙන් ඔන්න දෙයක් ඉගෙන ගත්තා. අපි ඊළඟ දවසේ මේ තරුණයා ඊළඟට කරපු බිස්නස් එක මොකක්ද කියලා ඉගෙන ගමු. එහෙනම් ඔයාලට ඊළඟට වීඩියෝ එකක් අරන් එනකන් රැඳී ඉන්න මාත් එක්ක. හරි. සුබ දවසක් හැමෝටම.